කියන්නේ මාකට් එකට එන්ට්‍රන්ස් වෙන ගේට් එකේ තියෙනවා කියන්නේ ඔයාට මේකට සාමාන්‍ය ව්‍යාපාරයක් විදිහට ඔයාට පටන් ගන්න පුළුවන් මට්ටමට අවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙන්නේ. ඔයා ව්‍යාපාරයක් විදිහට මේ විදිහ මේක ඒතකොට ලියාපදිංචි කරලා තියෙනවද? ලියාපදිංචි කරලා තියෙනවා. ඔයා පේටන් එකත් අරගෙන ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කරන ලෙවල් එකට ඇවිල්ලා ඇවිල්ලා ඉවරයි. ඒකට හේතුවක් උනේ මට පොඩි අයිඩියා එකක් තිබ්බා. දැන් ගොඩක් අයට තියෙනවානේ 18 ඉච්ච හරි. මම ඩ්‍රයිවිං ලයිසන් එක ගන්නවා. මට තිබ්බයක් තමයි 18 වෙනි ඉස්සෙල්ලා පේටන් එකක් අරන් 18 වෙනි ඉස්සෙල්ලා බිස්නස් ලයිසන් ගන්න බෑනේ. 18 වෙනි ඉස්සෙල්ලා පේටන් එකක් අරන් 18 වෙච්ච ගමන් ඒ පේටන් එකට අදාළ බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න. වැද වෙදිම එක කළා. හොඳයි. මම හිතන්නේ සාමාන්‍යයෙන් අපේ සාම්ප්‍රදායික දරුවෙක්ට තියෙන්නේ හරිඳු මම සාමාන්‍ය පෙළට ඒ ළමයක් ගන්නවා. මම උසස් පෙළට ඒතුරක් අරගෙන විශ්වවිද්‍යාලයට යනවා. මම හිතන්නේ මේ වැඩසටහන නරඹන ඔබට තරුණ දෙමව්පියෝ රසක් මේ වැඩසටහන නරඹනවා. මම හිතන්නේ මේක තමයි ඔබට මේ වැඩසටහනෙන් ගත යුත්තේ තියෙන්නේ. සාමාන්‍ය හරිඳුගේ අරමුණ තිබ්බේ වයස අවුරුදු 18ට කලින් පේටන් බලපත්‍රයක් ගන්නවා. වයස අවුරුදු 18 ඉවර වෙච්ච ගමන්ම ඒ පේටන් බලපත්‍රයට අදාළව ව්‍යාපෘතියක් ලියාපදිංචි කරනවා කියලා කියන්නේ බිස්නස් එකක් රෙජිස්ටර් කරනවා කියන්නේ. එතකොට මම හිතන්නේ මේ ඒ දෙකම ඔයා ඇචීව් කරගෙන කරගත්තා. හරි.